සුබ දවසක් වේවා ඔයාලා සියලු දෙනාටම. අදත් මම ඔයාලත් එක්ක කතා කරන්න අලුත් මාතෘකාවක් අරගෙන ආවා. අද මම ඔයාලත් එක්ක කතා කරන්න යන්නේ කොරියාවේ රාමියන් ගැන. ඉතින් කොරියාවේ රාමියන් ලංකාවේ නම් දැන් ගොඩක් ප්‍රසිද්ධයි. මම හිතනවා ඔයාලා ගොඩ දෙනෙක් දැන් කොරියාවේ රාමියන් කාලා ඇති කියලා. ඉතින් සමහර අයට මේ කොරියාවේ රාමියන් සරයි කියලා හිතෙන්න පුළුවන්. ඒ වගේම ගොඩක් රසයි කියලා හිතෙන්න පුළුවන්. මේක ඉක්මනට හදාගන්න පුළුවන් කියලා සමහර අයට හිතෙන්න පුළුවන්. සමහර අයට සෞඛ්‍යයට අයිති කරයි කියලා හිතන්න පුළුවන්. ඉතින් අද මම මේ රාමියන් ගැන සම්පූර්ණ විස්තරයක් ඔයාලට කරනවා. මේ ඇත්තටම මේ රාමියන් කියන්නේ ජපාන ආහාරයක්. මේක ජපානයේ රාමෙන් තමයි කොරියාවේ රාමියන් වෙලා තියෙන්නේ. ඉතින් මේ වගේ රාමියන් උපතේ සිට මේ දක්වා මේ සියලු දේවල් මම ඔයාලත් එක්ක මේ අද රාමියන් ගැන කතා කරනවා. ඉතින් අනිවාර්යෙන් ඔයගොල්ලෝ මේ වීඩියෝ එක බලන්න, subscribe කරන්න, like කරන්න අමතක කරන්න එපා. ඒ වගේම bell icon එක click කරන්න. මොකද අලුතෙන් වීඩියෝ එකක් දැම්මට පස්සේ ඔයාලට ඒක ශනික බලා ගන්න පුළුවන් නිසා. ලෝකේ ඇසෝසියේෂන් එකක් තියෙනවා WINA කියලා, World Instant Noodles Association කියලා. ඉතින් මේගොල්ලන්ගේ පරීක්ෂණ වලට අනුව කොරියානුවන් අවුරුද්දකට රාමියන් 77ක් කනවා කියලා තමයි කියන්නේ. එක කොරියානුවෙක්. ඉතින් සාමාන්‍යයෙන් සතියට එකක් කන අයත් ඉන්නවා, ඒ වගේම දෙකක් කන අයත් ඉන්නවා, රාමියන් කන්නේ නැති අයත් ඉන්නවා. ඉතින් මේගොල්ලන්ගේ පරීක්ෂණ වලට අනුව සාමාන්‍යයෙන් අවුරුද්දකට 77ක් කනවා කියලා තමයි කියන්නේ. ඉතින් ඇත්තටම මේ රාමියන් කියන මේ වචනය ජපානයේ රාමෙන් වලින් තමයි හැදිලා ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ජපානයේ තියෙන රාමියනුයි කොරියාවේ තියෙන රාමියනුයි අතර ලොකු වෙනසක් තියෙනවා. ඇත්තටම ජපානයේ තියෙන රාමියන් නම් ඒවා වෙනම කුක්ලා එළි වෙනකම් වතුර රත් කරලා පසුව ඒවට එළවලු, බිත්තර, මස් වෙනම දාලා තමයි ඒක නූඩ්ලස් වෙනම දාලා තමයි හදන්නේ. නමුත් මේ කොරියාවේ තියෙන රාමියන් නම් ඉන්ස්ටන්ට් නූඩ්ලස්. ඒ කියන්නේ ශනික හදාගන්න රාමියන් එකක් තමයි කොරියාවේ තියෙන. කියන්නේ විනාඩි 5ක් ඇතුළත හැදුව හැකි. ඉතින් ඒ වගේම කොරියාවේ තියෙන ඒවා නම් පැකට් වශයෙන්ද තියෙනවා. ඒ වගේම පොඩි කප් වලක් තියෙනවා. ඉතින් ඔයාලටත් හිතෙන්න පුළුවන් මේ කොරියානුවන් මේ ශනික හදාගන්න රාමියන් වලට ඇයි කැමති කියන එක. ඇත්තටම කොරියානුවන් කියන්නේ බත් වලට ගොඩාක් කැමති ජාතියක්. ඉතින් මේකට ප්‍රධාන හේතුව වෙලා තියෙන්නේ ජපානයෙන් මුලින්ම කොරියාවට ඇවිල්ලා තියෙන්නේ මේ ශනික හදන රාමියන් එක තමයි. ඉතින් ඒක නිසා තමයි අදටත් කොරියාවේ මේ ශනික රාමියන් එකට ගොඩක් කැමති. ඉතින් කොරියාවේ රාමියන් ඉතිහාසය ගැන කතා කරනවා නම් ජපානයේ රාමියන් ඉතිහාසය ගැන දැනගෙන ඉන්නම වෙනවා. ඇත්තටම ජපානයේ රාමියන් කියන්නේ මේක ඒගොල්ලන්ගේ සාම්ප්‍රදායික ආහාරයක් නොවුනත් ජපානයේ සිටින චීන ජාතිකයන් කන කුක්සු කියන ආහාරය ජපානයේ අයගේ ආහාර රුචියට එකතු වෙලා තමයි මේ රාමියන් එක හැදිලා ඇවිල්ලා තියෙන්නේ. නමුත් ජපාන් අය මේ විදිහට රාමියන් ආහාරයට ගත්තත් මුලින්ම ශනික හදන රාමියන් එක මුලින්ම හොයාගත්ත පුද්ගලයා තමයි අන්දෝ මොමොෆුකු කියන මේ පුද්ගලයා. ඉතින් දෙවන ලෝක යුද්ධය අවසන් වෙලා ජපානයේ ආර්ථිකයත් සම්පූර්ණයෙන් කඩා වැටිලා මිනිසුන්ට කන්න බොන්න නැතුව ගොඩක් අසරණ වෙලා තමයි ඒ කාලේ ඉඳලා තියෙන්නේ. ඉතින් මේ අන්දෝ මොමොෆුකු කියන මේ පුද්ගලයා පාරේ ගමන් කර කර යනකොට මෙයා දැකලා තියෙනවා මිනිස්සු මීටර් 30ක් විතර දිග පෝලින් වල ඉඳගෙන මේ චීන ආහාරය වෙන කුක්සු ආහාරයට ගන්නවා. ඊට පස්සේ එයාත් මේ කුක්සු ආහාරයට අරගෙන ඊට පස්සේ එයාට හිතලා තියෙනවා මේ ජපානයේ මිනිස්සුන්ට මේ වගේ මේකෙන් රාමියන් මෙහෙම කම්පැනි එකක් දැම්මොත් හොඳයි කියලා තමයි එයා මේ රාමියන් කම්පැනි එකක් මේ ජපානයේ මෙහෙම පටන් අරගෙන තියෙන්නේ. නමුත් මේ එයා හදපු මේ රාමියන් කම්පැනි එකේ විශේෂත්වයක් තියෙනවා. දැන් ඔයාලා ඇත්තටම දන්නවා දැන් කොරියාවේ තියෙන රාමියන් වල නම් මේ රාමියන් එක ඇතුළේ තියෙනවා පොඩි වෙනම පැකට් එකක් තියෙනවා. ඊට පස්සේ අර වතුර රත් කරලා පස්සුව තමයි පැකට් එක දාන්නේ. නමුත් මේ අන්දෝ මොමොෆුකු කියන මෙයා මේ හොයාගත්තු මේ රාමියන් එකේ ඒකේ ඒ පැකට් එකක් වෙනම එන්නේ නැහැ. සම්පූර්ණ රාමියන් එකටම ඒක ගාලා තමයි ඒක එන්නේ. ඒකට ඊට පස්සේ වතුර දාලා වෙනම වතුර විතරක් දාලා කන්න පුළුවන් විදිහට තමයි මේ අන්දෝ මොමොෆුකු කියන පුද්ගලයා මුලින්ම මේ ජපානයේ මේ විදිහට රාමියන් හොයාගෙන තියෙන්නේ. ඒ වගේම ටික කාලයකට පස්සෙ ජපානයේ දෙවන රාමියන් කම්පැනියක් පටන් ගන්න තියෙනවා. ඉතින් මේ කම්පැනිය පටන් ගන්න තියන්නේ ඔකුයි කියෝසමි කියන
මේ පුද්ගලයා. ඉතින් ඇත්තටම මේ පුද්ගලයා පටන් ගත්ත කම්පැනිය තමයි ජපානයේ මුලින්ම ෂෙනික නූඩ්ලස් හදලා තියෙන්නේ. ඉතින් ඔයාලට දැන් අයිඩියා එකක් එන්න ඇති කොහොමද කොරියාවට මුලින්ම මේ ෂෙනික නූඩ්ලස් එන්න හේතුව මොකක්ද කියන එක. ඒ කියන්නේ මේ ඔකුවේ කිව්සමී හදපු රාමෙන් තමයි මුලින්ම ජපානයේ ඉඳලා කොරියාවට ඇවිල්ලා තියෙන්නේ. ෂෙනික හදන රාමියන් එක. හරි දැන් ඔයාලා ජපානයේ රාමෙන් ඉතිහාසය ගැන දැනගත්තා වගේම කොරියාවේ රාමෙන් ඉතිහාසය ගැනත් දැනගමු. කොරියාවේ මුලින්ම රාමෙන් හදපු කම්පැනි එක තමයි සම්යාන් කියන කම්පැනි එක. ඇත්තටම මේ කම්පැනි එක අදටත් තියෙනවා. ඉතින් මේ සම්යාන් රාමෙන් කම්පැනියේ අයිතිකරු තමයි චොන්ජුන් යුන් කියන මේ සජන්නිම්. ඉතින් අපි ජපානයේ රාමෙන් ඉතිහාසය ගැන කතා කරද්දී අපි ඒ වගේ දුක්මුසු කතාවක් අපි කතා කරා. ඒ වගේම කොරියාවෙත් ඒ වගේම දුක්මුසු කතාවක් තියෙනවා මේ රාමෙන් ගැන. ඉතින් කොරියාවේ උතුරු කොරියාව සහ දකුණු කොරියාව යුද්ධය අවසන් වෙලා මිනිස්සුන්ට කන්න බොන්න නැතුව මිනිස්සු ඉන්නකොට මේ සජන්නිම් එකපාරක් මේ පාරේ ගමන් කරනකොට එයා දැකලා තියෙනවා මිනිස්සු එකතු වෙලා ආහාරයක් කකා ඉන්නවා. ඊට පස්සේ මෙයා ළඟට ගිහලා බලපුවාම මෙයා දැකලා තියෙනවා මේ කොරියන් බසින් කියන මේ කුල්කුල් චුක් කියන මේ ආහාරය. මේකට ඇත්තටම සිංහල භාෂාවෙන් කියන්නම් මේ ඌරු කෑම කියන එක. මේ ඌරු කෑම මේගොල්ලෝ කකා ඉන්නවා. ඇත්තට මේ ඌරු කෑම කියන්නේ මේ කොරියානුවන්ට ඒ කාලේ කිසිම දෙයක් කන්න නැතුව ඉද්දී කොරියාවේ හිටියේ ඇමරිකානු සොල්දාදුවන් කාලා ඉතුරු කෑම ඒගොල්ලෝ ඉතින් විසි කරන කෑම තමයි මේගොල්ලෝ මේ ඇහිඳලා කන්න පුළුවන් ටික තෝරලා තමයි මේගොල්ලෝ කාලා තියෙන්නේ. ඊට පස්සේ මේ සජන්යමුත් මෙතනින් මේ කාලා බලනකොට ඒව ඇතුලේ ඇත්තටම එක එක දේවල් තියෙනවලු. ඉතින් සිගරට් කොට තියෙනවලු, සමහරලාට ඒ වගේ බොත්තම් තියෙනවලු. ඉතින් මෙයා කල්පනා කරාලු මිනිස්සුන්ට කන්න බොන්න නැතුව මේ කොරියාවේ මිනිස්සු එහෙම දුක් විඳිනකොට මම මොකටද මේ ඉන්ෂුරන්ස් කම්පැනියක් මේ තියෙන්නේ මිනිස්සුන්ට කන්න බොන්න කම්පැනියක් පටන් ගන්නත් නම් හොඳයි කියලා තමයි මෙයා මේ කොරියාවේ මෙහෙම කම්පැනියක් පටන් ගන්න මෙයා තීරණය කරලා තියෙන්නේ. නමුත් මෙයාට ඒ ගැන ඒක පටන් ගන්න මෙයාට කිසිම තාක්ෂණයක් මැෂින් එක කිසිම දෙයක් නැති නිසා මෙයා ජපාන් වලට ගිහිල්ලා ජපානයේ තියෙන විවිධාකාර කම්පැනි වලින් මෙයා උදව් ඉල්ලුවත් මෙයාට උදව් කරලා නැහැ. ඊට පස්සේ තමයි මෙයා ජපානයේ දෙවෙනි කම්පැනිය වෙන ෂෙනික නූඩ්ලස් හදන ෂෙනික රාමෙන් හදන ඒ කම්පැනියට ගිහිල්ලා එයාගෙන් උදව් ඉල්ලලා තියෙන මෙහෙමයි කොරියාවේ තත්ත්වය මෙහෙමයි කොරියාවේ මිනිස්සුන්ට කන්න බොන්න නැහැ මේගොල්ලෝ මෙහෙම මේ කුල්කුල් චුක් කියන මේ ආහාරය තමයි මේගොල්ලෝ ගන්න කිව්වට පස්සේ ඊට පස්සේ ඒ සජන්නිම් මෙයාට මැෂින් ඒ වගේම මේ හදන මේ රාමෙන් හදන මේ උදව් කරුවන් ඒ වගේම මේ රාමෙන් හදන්න දන්න අය ඒගොල්ලෝ ඔක්කොම දීලා තමයි පසුව තමයි එයා මේ කොරියාවට ඇවිල්ලා කොරියාවේ මේ සම්යාන් කම්පැනිය පළවෙනි කම්පැනිය පටන් අරගෙන තියෙන්නේ. කොරියාවේ මෙහෙම රාමෙන් කම්පැනි එකක් පටන් ගත්තත් අවුරුද්දක් විතර යනකම් මේ සජන්නිම්ට කම්පැනිය දිනු කරගන්න බැරි වෙලා තියෙනවා. ඉන් අනතුරුව සජන්නිම් කරලා තියෙන්නේ වැඩ කරන සේවකයොත් එක්ක පාරට ඇවිල්ලා මේ රාමියුන් නොමිලේ මිනිස්සුන්ට කන්න දීලා තියෙනවා. ඉන්පස්සෙ තමයි මේ කොරියාවේ පළවෙනි රාමෙන් කම්පැනිය වෙන සම්යාන් රාමෙන් කම්පැනිය දියුණු වෙලා තියෙන්නේ. ඉතින් ඊට ටික කාලයකට පස්සේ තමයි කොරියාවේ දෙවන රාමෙන් කම්පැනිය පටන් අරන් තියෙන්නේ. ටිකක් සැරට කන්න පුළුවන් විදිහට හදපු රාමෙන් කම්පැනිය තමයි මේ නොන්සිම් කියන රාමෙන් කම්පැනිය. ඉතින් ඔයාලා දන්නවා අදටත් මේ කම්පැනියේ තියෙන මේ රාමෙන් වර්ගයේ මේ සින් රාමෙන් කියන එක ගොඩක් ප්‍රසිද්ධයි අපේ ලංකාවේ එහෙම ගොඩක් සැරට කන්න පුළුවන් මේ රාමෙන් එක. ඉතින් මේ ඒක නොන්සින් කියන මේ කම්පැනිය කොරියාවේ දෙවෙනි කම්පැනිය තමයි මේ රාමෙන් හදන්නේ. ඉතින් මම හිතනවා ඔයගොල්ලෝ මේ රාමෙන් ගැන ගොඩාක් විස්තරයක් වැදගත් තොරතුරු ටිකක් දැනගන්න ඇති කියලා මේ වීඩියෝ එකකින්. ඉතින් ඒ වගේම මේ පෙන්වන මේ රාමෙනුත් දැන් විවිධාකාර රාමෙන් වර්ග තියෙනවා. ඉස්සරහින් තිබ්බේ රාමෙන් වර්ග කිහිපයක් විතරයි. නමුත් දැන් විවිධාකාර රස වලින් රාමෙන් වර්ග කොරියාවේ තියෙනවා. ඉතින් මේවා ඔයගොල්ලෝ කාලා බලන්න. කාපු නැති අයත් ඉන්නවා. ඇත්තටම රසයි මේ රාමෙන් වර්ග. ඒ වගේම වීඩියෝ එක ලයික් කරන්න, ෂෙයා කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. බෙල් අයිකන් එකත් ක්ලික් කරන්න. මොකද ඉදිරියේදීත් මේ වගේ වැදගත් වීඩියෝ ගොඩාරියක් කරන්න අදහස් කරගෙන ඉන්නවා. ඉතින් මුලින් ඉඳලා වීඩියෝ එක නරඹපු ඔයාලා සියලු දෙනාටම සුබ දවසක් වේවා කියලා කියනවා.